කරන ඕනෙම දෙයක සංවිධානයක් තියෙනකොට හරි පහසුයි. මේ මොහොතේ කරන දේ, අද දවසේ කරන දේ, අනාගතේ කරන දේ ඔහොම යම් සංවිධානයක් තියෙනවා නම් හිතට ඒක පහසුයි. ඒ වගේම මේ කරන වැඩේ ගොඩාක් වේගෙන් වර්ධනය වෙනවා. ඉතින් ජීවිතයේ අන්තිම දවස හිතා ගන්න බෑ, මරණය හිතා ගන්න බෑ, අවසානයේ හිතා ගන්න බෑ. ඒ වුණාට එහෙම දවසක් තියෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ මොහොතේ හිත මෙහෙවා ගන්නේ කොහොමද? අද දවසේ හිත මෙහෙවා ගන්නේ කොහොමද? ඒ වගේම අනාගතේ යම් කාලයක් තිස්සේ සැලසුමකට අනුව කුසලයේ පුරුදු කරන්නේ කොහොමද කියන අදහස තියාගෙන වාසය කරන කෙනෙක්. ඒකට උනන්දු වෙන ධර්ම ශ්‍රවණය අනිවාර්යෙන් කරන්න ඕනේ. පොතපත අධ්‍යයනය කරන එක, ත්‍රිපිටකය අධ්‍යයනය කරන එක කරන්න ඕනේ. ඒ වගේම කල්යාණ මිත්‍රය ඇසුරේ අවවාද අරගෙන භාවනාවත් පුරුදු කරන්න ඕනේ. මේ කටයුතු සංවිධානය කරගෙන කරන්න උනන්දු වීම පිණිසයි මේ මතක් කිරීම කළේ. ඉතින් බොහොම පහසුවෙන් ලෝකේ ගිනිගත්තට හිත ගිනි තියාගන්නේ නැතුව මේ කටයුත්ත, මේ පුහුණුව, කුසල පුහුණුව කරන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.